හයි ට්‍රේඩර්ස් ඉතින් ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ SMC ඇල්ගෝ 26 අපේ ඉන්ඩිකේටර් එකේ දෙවැනි එපිසෝඩ් එකත් එක්ක ඉතිං මේක ඇල්ගෝ 26 කිව්වට ඇත්තටම අපි SMC තියරිය එක තමයි මෙතනිදී අපි කතා කරගෙන ඉස්සරහට යන්න ඉතින් ඇඩ්වාන්ස් පාත්තක වෙනකම් කතා කරනවා එතකොට ඔන්න මම ඔයාලට එපිසෝඩ් 1 එකෙන් ඔයාලා බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න ස්ට්‍රක්චර්ස් හැදෙන ගැන මම ඔයාලට කියලා දුන්නා මෙතනදී අපි ස්ට්‍රක්චර්ස් හැදෙන විදිහ ගැන කතා කරාට හැදෙන්නේ කොහොමද කියලා විල්ලා අපි කතා කරේ නැහැ. ඉතින් අපි අද දවසේ වීඩියෝ එකෙන් අපි බලමු ස්ට්‍රක්චර් එකක් කොහොමද හරියටම හැදෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් කතා කරා ස්ට්‍රක්චර්ස් අපි තුනක් මාක් කරනවා කියලා. එකක් තමයි අපේ මේන් ස්ට්‍රක්චර් එකක් අපි මාක් කරනවා කිව්වා. ඊට පස්සේ අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් මාක් කරනවා කිව්වා. එතකොට ඒකේ ඇතුලේ අපිට තව සබ් ස්ට්‍රක්චර් එකක් බලන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මේ ස්ට්‍රක්චර්ස් තුනක් හරියටම අපි අයිඩෙන්ටිෆයි කරගත්තොත් අපිට ට්‍රේඩින් වල අපිට හොඳ සක්සස් වින් රේට් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි අද බලමු අපි ඔය ස්ට්‍රක්චර් එකක් හැදෙන්න අපිට මේන් රීසන් අපි මොනවද බලන්න කියලා. මුලින්ම කතා කරොත් guys අපි මාකට් එක අපි හොඳටම දන්නවා මාකට් එකක් අප් ට්‍රෙන්ඩ් එකක් කන්ටිනියු වෙන අවස්ථාවකදී 6 ලෝ 6 හයි 6 ලෝ 6 හයි තමයි හද මාකට් එකක් කන්ටිනියු කරන්නේ. එතකොට ඔයාලා දන්නවා ඇති ඩවුන් ට්‍රෙන්ඩ් එක නම් ලෝ හයි ලෝ හයි ඔන්න විදිහට කන්ටිනියු කරගෙන යනවා මාකට් එකක්. ඉතින් මේ වගේ දේවල් ඔයාලා දන්නේ නැත්නම් චුට YouTube සර්ච් කරන්න. මොකද මම ඇඩ්වාන්ස් වීඩියෝ සීරීස් එකේ මම මෙච්චර දුරට ඔයාලගේ ටයිම් එක වෙස් කරන්න කැමති නැහැ. ඉතින් මම කන්ටිනියු කරගෙන යන්නම් ඇඩ්වාන්ස් සීරීස් එක. ඔයාලා චුට්ටක් ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැත්නම් 6 හයි එකක් කොහොමද මම කන්ෆර්ම් වෙනදී ඔයාලට කියලා දෙන්න. 6 හයි එකක් කියන්නේ මොකද්ද 6 ලෝ එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාලා හරියට අයිඩියා ගන්න නැත්නම් චුට්ටක් YouTube එකේ සර්ච් කරලා ඔයාලා වීඩියෝස් පොඩ්ඩක් ස්ටඩි කරන්න. හරි අපි එහෙනම් අද කතා කරමු අප් ට්‍රෙන්ඩ් එකක් මාකට් එකක් කන්ටිනියු වෙනකොට මුලින්ම අපේ හැදෙන්න ඕනේ මොනවද 6 හයි 6 ලෝ කියන පොයින්ට්ස් ටික අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. හරි අපි එහෙනම් මුලින්ම මම මෙතනදි මාක් කරගන්නම් 6 හයි 6 ලෝ විදිහට. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් අපි හරියටම 6 ලෝ පොයින්ට් එක කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ 6 හයි පොයින්ට් එක කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. ඔන්න මම මුලින්ම ස්ට්‍රක්චර් එකක් පොඩියට සරලව ඇඳගෙන තියෙනවා. ඔයාලට තේරෙනවා ඇති මේක මොකක්ද කියලා. අප් ට්‍රෙන්ඩ් මාකට් එකේ ස්ට්‍රක්චර් එකක් ඔන්න ඔය විදිහට මම ඇඳගෙන තියෙනවා. 6 ලෝ පොයින්ට් එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ 6 හයි පොයින්ට් එකක් හැදිලා තියෙනවා. 6 ලෝ පොයින්ට් එකක් හැදිලා තියෙනවා. ඊළඟට 6 හයිස් පොයින්ට් එකක් හැදෙන්න අපි කන්ෆර්මේෂන් එකක් ගන්න කොහොමද කියලා තමයි අද ඉඳලා කතා කරන්නේ. ඉතින් ස්ට්‍රක්චර්ස් ගැන කතා කරානේ අපි මේ ස්ට්‍රක්චර් එකක් කන්ෆර්ම් වෙන්න ඕනේ. කන්ෆර්ම් වෙන්නේ නැතුව අපිට 6 හයි එකක් විදියට මාක් කරන්න බෑ. ඉතින් අපි එහෙනම් අද බලමු මාකට් එකක මම මේන් ස්ට්‍රක්චර් එක ගැන කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ඉන්ඩිකේටර් එකකට ගිහිල්ලා අපි බලමු අනිත් ස්ට්‍රක්චර්ස් ගැන. මම මේන් ස්ට්‍රක්චර් එක ගැන ඔයාලට කියලා දෙන්නම්. එතකොට හොඳට මේ වීඩියෝ එක තේරුම් නැත්නම් දෙපාරක් තුන්පාරක් බලන්න. හරි guys. අපි මේන් ස්ට්‍රක්චර් එක අපි අනිවාර්යෙන් අපි highest high point එකක් හරි අපේ lowest low point එකක් හරි අපි කන්ෆර්ම් කරගන්නවා නම් අනිවාර්යෙන්ම අපිට පුල් බැක් පොයින්ට් එකක් බ්‍රේක් අවුට් කරන්න ඕනේ. එතකොට බ්‍රේක් අවුට් කරනවා කියන්නේ මෙහෙමයි. මෙතනදී අපිට පුළුවන් වික් එකක් උනත් ගන්න. කියන්නේ බොඩි එකක් බ්‍රේක් අවුට් වෙන්න ඕනෙත් නැහැ. වික් එකක් උනත් ටච් කරත් අපිට ඒ පොයින්ට් එක ගන්න පුළුවන් බ්‍රේක් අවුට් පොයින්ට් එකක් විදිහට. අපි කලින් වීඩියෝ එකේ කතා කරා මාකට් එක මේන් ස්ට්‍රක්චර් එකක් ඇතුලේ තව ඉන්ටර්නල් යන්න පුළුවන්. එහෙමත් නැත්නම් සබ් ස්ට්‍රක්චර්ස් යන්න පුළුවන් කියලා. හරි මේන් ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන්ම මෙන්න මේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ ඇතුලේ යන ඒ කියන්නේ මේන් ස්ට්‍රක්චර් එකක් ට්‍රෙන්ඩ් එක තියෙනවා නම් අපි බලන්නේ පුල් බැක් එකක් විදිහට ඔය highest high point එක බ්‍රේක් අවුට් කරන්න ඕන නම් අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ ෆුල් බැක් පොයින්ට් එක. මෙන්න මේ වගේ පුල් බැක් පොයින්ට් එකක් බ්‍රේක් කරොත් එහෙම අපි මෙන්න මේ පොයින්ට් එකට highest high point එකක් කියලා මාක් කරගන්නවා. මෙන්න මේ පොයින්ට් එකට 6 හයි එකක් විදිහට මාක් කරගන්නවා. මෙතන ඉඳලා මම ඔයාලට ඉස්සරහට නම් ටිකක් කියලා දෙන්නම්. අපි මේ බ්‍රේක් අවුට් වලට අපි පාවිච්චි කරන නම් ටිකක් තියෙනවා. ඉතින් මම සරලව කතා කරන්නම්. ඔය ලොකුවට මේවට ගොඩාක් නම් තියෙන එක නම් තියෙනවා. ඉතින් මම සරලව ඔයාලට තේරෙන විදිහට කියලා දෙන්නම්.
අපි මේ පොයින්ට් එකේ මෙන්න මේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ පළවෙනි පොයින්ට් එක බ්‍රේක්අවුට් කරොත් අපි ඔතෙන්ට ඉන්ඩියුස්මන්ට් එකක් කියලා මාක් කරගන්නවා. එහෙමත් නැත්නම් IDM එකක් කියලා අපි කියනවා. ඔන්න ඔයාලා හොඳට මාක් කරගන්න නෝට් එකක් හරි දාගන්නවා නම් දාගන්න. අපි මෙතන පළවෙනි පුල් බෑක් එක බ්‍රේක් කරනවා නම් අපි ඔතෙන්ට කියනවා ඉන්ඩියුස්මන්ට් එකක් කියලා. එහෙමත් නැත්නම් IDM එකක් කියලා කියනවා. හරි මම මෙතන මාක් කරන්න. හරි මම මෙන්න මේ විදිහට මාක් කරගෙන දිනවා. මෙතන පළවෙනි පොයින්ට් එක බ්‍රේක් අවුට් කරනවා නම් ඔතෙන්ට අපි කියනවා ඉන්ඩියුස්මන්ට් එකක් කියලා. හරි. ඉතින් ඔන්න ඉන්ඩියුස්මන්ට් එකක් මාක් කරගත්තට පස්සේ guys අපිට මෙන්න මෙතන අපේ මේන් හයස් පොයින්ට් එක මේන් ස්ට්‍රක්චර් එකේ මේන් හයස් පොයින්ට් එක අපිට කන්ෆර්ම් වෙනවා 6 හයි පොයින්ට් එකක් විදිහට. ඉතින් මේක බ්‍රේක් අවුට් එකක් කරන්නේ නැතුව එහෙම නැත්නම් වික් එකකින් හරි ටච් එකක් කරන්නේ නැතුව අපි කවදාකවත් SMC ඇඩ්වාන්ස් තියරි එකේදී 6 හයි පොයින්ට් එකක් විදිහට කොයිම වෙලේකවත් මාක් කරන්නේ නැහැ. මම ඔයාලට ඉන්ඩිකේටර් එකේ ගිහිල්ලා පෙන්නන්නම්. එතකොට මේක තමයි සරලම තියරි එක. ඉතින් ඔයාලට මේක ඇඩ්වාන්ස් පාත් එකේදී මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. නැතුව මේ ඔයාලා මාකට් එකේ කැනල් එකක් අප් ඩවුන් වුණා කියලා 6 හයි එකක් 6 ලෝ එකක් විදිහට මාක් කරන්න යන්න එපා. SMC ඔයාලා ඇඩ්වාන්ස් කරනවා නම් ඉතින් ඔයාලා එහෙම වුණා ට්‍රැප් වෙන්න තියෙන chance එක වැඩි. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ IDM එක කියන එක බලන්න ඕනේ. එතකොට මෙතනදී මම කිව්වා මාකට් එකේ ඊළඟට අපේ කන්ෆර්ම් වෙන්න ඕනේ 6 ලෝ පොයින්ට් එක. මාකට් එක ඩවුන් ඇවිල්ලා මාකට් එක අප් වෙනවා නම් ඊළඟට 6 ලෝ පොයින්ට් එක විදිහට අපි මාක් කරන්නේ අපේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ මෙතන මාකට් එකේ මම ගිය පාර වීඩියෝස් බලන්න අනිවාර්යෙන් එපිසෝඩ් එක බලන්න මම කිව්වා මාකට් එකේ 6 හයි එකක් කන්ෆර්ම් වුණාට පස්සේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් පටන් ගන්නවා කියලා කිව්වා. ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ මෙන්න මෙතන බ්‍රේක් අවුට් කරන එක අපි ආයි මාක් කරගන්නවා ඉන්ටර්නල් IDM එකක් විදිහට. හරි ඔන්න එතනදී මම මාක් කරගන්නම්. තව අපේ ඉන්ටර්නල් IDM එකක් විදිහට මාක් කරගන්න පුළුවන්. එතකොට දැන් ඔන්න මෙතන මම සරල වෙන කලර් එකකින් දාගන්නම්. ඔන්න ඔය විදිහට මම වෙන කලර් එකකින් මම එතන ඇඩ් කරලා තියෙනවා. දැන් අපි ඔන්න මේන් IDM එකක් අපි මාක් කරගත්තා. ඊට පස්සේ ඉන්ටර්නල් IDM එකක් මාක් කරගත්තා. හරි ඔන්න අපිට මෙතනදී කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මාකට් එකේ අපේ අන්තිම highest low point එක ක්‍රියේට් කරලා ඉවරයි කියලා. හරි අපි මෙතනදී කතා කරේ ඉන්ටර්නල් IDM එකක් ගැන. එතකොට මේක අපිට තව ටිකක් කන්ෆර්ම් කරගන්න පුළුවන් guys අපේ මෙතන ඉන්ටර්නල් චොච් එකක් හැදුනට පස්සේ. හරි දැන් ඔන්න චොච් එකක් කියන තව අලුත් නමක් ඔන්න ඇඩ් කරා මම මෙතනදී මේකත් චොච් එකක් විදිහට මේක මම මාක් කරගන්න ඉන්ටර්නල් චොච් එකක්. හරි චොච් එකක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරමු ඉස්සරහට. මෙතනදී මාකට් එකේ ඔන්න ඉන්ටර්නල් චොච් එකක් විදිහට මාක් කරගන්න පුළුවන්. මෙන්න මේ ඉන්ටර්නල් චොච් එක විදිහට අපි ගන්නේ මෙන්න මෙතන මේන් IDM එක මාක් කරා විදිහටම තමයි අපි මේ ඉන්ටර්නල් චොච් එකක් විදිහට අපේ ආපු ඉන්ටර්නල් ට්‍රෙන්ඩ් එකේ ආපු අන්තිම අපේ lower highest point එක බ්‍රේක් කරන තැනට අපි කියනවා ඉන්ටර්නල් චොච් එකක් කියලා. ඔන්න දැන් අපිට එක්ස්ට්‍රා කන්ෆර්මේෂන් එකක් මෙතන දීලා තියෙන්නේ. අපි දන්නවා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මාකට් එකේ මේන් ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි ඉන්ටර්නල් චේන්ජ් වුණොත් එහෙම අපිට මොකද කරන්න පුළුවන්? අපිට පුළුවන් මෙන්න මේ highest point එකට වෙනකන් ටාගට් කරන්න. ඉතින් සරලව ඔන්න තියරි එක. ඉතින් මං හිතනවා ඔයාලට මේක හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් මේක තමයි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්නේ. එතකොට සබ් ස්ට්‍රක්චර් එකෙත් ওই විදිහම තමයි. අපි මේන් ස්ට්‍රක්චර් එකේ මේ විදිහට බැලුවා නම් ඉන්ටර්නල් බලනවා. ඊට පස්සේ ඉන්ටර්නල් එකේ ඔයාලා බලනවා නම් සබ් ස්ට්‍රක්චර් එකෙත් මේ විදිහටම බලනවා. ඉතින් ඔයාලට සබ් ස්ට්‍රක්චර් එක ගැන අයිඩියා එකක් නැත්නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන් කතා කරමු. ඉතින් මේක මං හිතනවා ලොකු අයිඩියා එකක් යන්න ඕනේ. මේක වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලන්න. එතකොට ඔයාලට හරියටම පැහැදිලි වෙයි මම මේ මොකද්ද කියන්නේ කියලා. හරි. දැන් අපි මාකට් එකේ ID මේන් IDM එකක් අපි මාක් කරගත්තා. ඊට පස්සේ ඉන්ටර්නල් IDM එකක් මාක් කරගත්තා. ඊට පස්සේ ඔන්න ඉන්ටර්නල් චොච් එකක් මාක් කරගත්තට පස්සේ අපි දන්නවා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වුණා කියලා සරලවම.
ඊට පස්සේ ඔන්න අපිට කන්ටිනියු ට්‍රේඩ් කරන්න පුළුවන් මේන් ට්‍රෙන්ඩ් එක පැත්තට. මේන් ට්‍රෙන්ඩ් එක බයි පැත්තේ තියෙන්නේ. එතකොට අපි මෙතනදී මුලින්ම කතා කරා මේන් ට්‍රෙන්ඩ් එක බයි එකේ තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අපිට ඉන්ටර්නල් ට්‍රෙන්ඩ් එකෙන් අපිට චේන්ජ් වුණාට පස්සේ මේන් ට්‍රෙන්ඩ් එක ටාගට් කරලා අපිට ඕන තරම් ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට මෙතන මල්ටි ටයිම් ෆ්‍රේම් ඇනලයිස් එකක් ගැන ඔයාලා හිතයි. හරි නෑ මෙතන ගයිස් මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා අපි මල්ටි ටයිම් ෆ්‍රේම් ගැන ඉස්සරහට කතා කරමු. මම මේ කතා කරන්නේ ඔයාලා ඕනම ටයිම් ෆ්‍රේම් එකේ ඉඳලා මෙන්න මේ ස්ට්‍රැටජි එක ෆලෝ කරනවා නම් එක දිගටම ට්‍රේඩ් කරගෙන යන්න ඔයාලට chance එක තියෙනවා. ඊළඟට තව දෙයක්. මම දැන් තව ඔන්න ඉන්ඩියුස්මන්ට් එක ගැන කතා කරා. අපි ඊළඟට තව අලුත් නමක් ඉගෙන ගන්නවා. මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා නම් අපි මෙන්න මේ පොයින්ට් එකට කියනවා මේ අපේ highest high point එක බ්‍රේක් කරන පොයින්ට් එකට අපි කියනවා BOS එකක් කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ඔයාලා මේ නම දන්නවා ඇති අහලත් ඇති. අපේ මේන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන බ්‍රේක් අවුට් එකට අපි කියනවා BOS එකක් කියලා. ඉතින් මම ඔන්න BOS එක මාක් කරගත්තා guys. නේද? හරි. මේ පොයින්ට් එකක් අපේ බ්‍රේක් අවුට් කරනවා නම් BOS එකක් විදියට මාක් කරනවා. ඊට පස්සේ ඔන්න ඔය BOS කරපු පොයින්ට් එකේ අන්තිම lowest පොයින්ට් එක අපේ මොකද්ද? higher low point එක. මෙන්න මෙතන තියෙන්නේ මේන් ට්‍රෙන්ඩ් එකේ අපි බලුවොත් highest low point එකක් තියෙන්නේ. මේ ඒරියා එකෙත් අපේ highest low point එකක් තියෙන්නේ. එතකොට මෙතන අපේ high එකක් තියෙන්නේ. ඊළඟට හදන්න ඕන කිව්වේ high point එක. හරි. ඔන්න ඔය විදිහට තමයි මාකට් එකේ මේන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. එතකොට මේ අපේ අන්තිමටම හදලා තියෙන highest low point එක බ්‍රේක් කරොත් එහෙම අපි ඔතනට මාක් කරගන්නවා මේන් චොච් එකක් විදිහට. ඔන්න ඔතන තමයි අපේ චොච් එකක් දෙන පොයින්ට් එක. ඉතින් ඔන්න ඔතනදී අපි බලන්නේ මොකද මාකට් එකේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙනවා නම් මෙන්න මේ අපේ ලාස්ට් higher low point එක බ්‍රේක් අවුට් කරන්න ඕනේ. එතකොට මෙතනදී දැන් ඔයාලට ගැටලුවක් තියෙයි. ඉන්ඩියුස්මන්ට් එකේදී මම කියලා දුන්නා මේක වික් කරත් ඇති කියලා. එහෙම නැත්නම් කැනල් බොඩි එකෙන් බ්‍රේක් අවුට් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් වික් එකක් ගැහුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මේ මේන් ට්‍රෙන්ඩ් එකේ BOS එකක් හරි චොච් එකක් හරි කරනවා නම් අනිවාර්යෙන්ම කැනල් බොඩි එකකින් බ්‍රේක් අවුට් එකක් කරන්න ඕනේ. ඉතින් ඒක පටල ගන්න එපා. අපි IDM එකේදී විතරයි අපි වික් කරත් ඇති. එහෙම නැත්නම් අපිට කැනල් බොඩි බ්‍රේක් අවුට් එකක් හරි බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේන් ට්‍රෙන්ඩ් එක වුණත් ඉන්ටර්නල් හරි සබ් හරි මොන ස්ට්‍රක්චර් එකේ අපි ට්‍රේඩ් එකක් කන්ටිනියු වෙනවා කියලා බලන්න. එහෙම නැත්නම් BOS හරි චොච් හරි වෙනවා කියලා බලනවා නම් අනිවාර්යෙන් කැනල් බොඩි එකක් බ්‍රේක් අවුට් කරන්න ඕනෙමයි. ඉතින් දැන් නම් ඔයාලට සරලවම තේරෙනවා ඇති මම මොකද්ද කියලා දුන්නේ කියලා. අපේ මේන් 6 පොයින්ට් එකක් ඊට පස්සේ කන්ෆර්ම් කරගන්න අපි මොකද්ද කරන්නේ? ආයි පාරක් මේ ට්‍රෙන්ඩ් එකේ තිබ්බ පුල් බෑක් එකක් බ්‍රේක් අවුට් කරන්න ඕනේ. බ්‍රේක් අවුට් කරාට පස්සේ අපිට මෙතන ඉන්ටර්නල් චොච් එකක් බලලා කන්ෆර්ම් වුණාට පස්සේ ඔන්න බයස් පැත්තට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඉතින් සරලව මං හිතන්නේ ඔයාලට මේ පාත් එක හොඳට තේරෙන්නේ නැති. අපි එහෙනම් යමු chart එක පැත්තට ගිහිල්ලා පැට්‍රිකලි අපි බලමු මේ විදිහටම මාකට් එකේ වෙලා තියෙනවද කියලා. හරි ඉතින් guys මම ඔන්න chart එක ඕපන් කරගෙන තියෙනවා. ඉතින් replay mode එක on කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට chart එක පෙන්වන්න ඕන නිසා ඉන්ඩිකේටර් එක තියෙන කට්ටිය ඉතින් ඔයාලට මේක chart එකේ ගිහිල්ලා identify කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන කට්ටිය ඔයාලට මාක් කරගන්න පුළුවන් මේක හරියට මේන් ස්ට්‍රක්චර් එක identify කරගන්න. ඊට පස්සේ මම මේ කියලා දෙන විදිහට IDM එක කන්ෆර්ම් වුණාට පස්සේ ඔයාලට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකෙන් ට්‍රේඩ් එකක් කැච් කරගන්න පුළුවන්. ඉතින් අපි ඉන්ඩිකේටර් එක ඕපන් කරගෙන අපි බලමු දැන් මාකට් එකේ මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නේ අප් ට්‍රෙන්ඩ් එකක කොහොමද අපි ස්ට්‍රක්චර් එකක් කන්ටිනියු වෙන්නේ කියලා. ඉතින් මම මෙතනදී කියලා දෙන්නම් ඩවුන් මූවමන්ට් එක එහෙම නැත්නම් සෙල් මූවමන්ට් එක අපේ මේන් ස්ට්‍රක්චර් එකක් කන්ෆර්ම් කරගන්නේ කොහොමද? අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකකින් ට්‍රේඩ් එකක් කැච් කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට සරලව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි එහෙනම් මාකට් එකේ මෙතෙන්ට ආවට පස්සේ මුලින්ම අපි දන්නවා මෙතනදී මේන් BOS එකක් කරලා තියෙනවා මේ පොයින්ට් එකෙන්. ඉතින් ඔයාලට මේන් BOS එක ගැන මේ මම ඉස්සරහට කියලා දෙන්නම් තව ටිකක් ඇඩ්වාන්ස් කතා කරන්නම් ඉන්ඩිකේටර් එකේ අන්තිම වෙනකොට කොහොමද ස්ට්‍රක්චර්ස් වල පෙන්නන්නේ කියලා.
ඉතින් මම දැන්ට සරලව කියලා දෙන්න. මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කන්ටිනියු වෙන පොයින්ට් එකක දැන් මාකට් එකේ තියෙන්නේ. එතකොට අපි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කන්ටිනියු වෙනවා නම් අපේ අන්තිම ලෝවස් පොයින්ට් එක තමයි අපි කන්ෆර්ම් කරගන්න ඕනේ කියලා අපි දන්නවා. අප් ට්‍රෙන්ඩ් එකක නම් අපි 6 හයි පොයින්ට් එක තමයි කන්ෆර්ම් කරගන්න ඕනේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකක නම් අපේ අන්තිම ලෝ පොයින්ට් එක තමයි කන්ෆර්ම් කරගන්න ඕනේ. ඉතින් අපිට මෙතන ලෝ පොයින්ට් එකක් විදියට කන්ෆර්ම් කරගන්න නම් දැන් guys අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? IDM පොයින්ට් එකක් කන්ෆර්ම් කරගන්න ඕනේ. එතකොට මාකට් එකේ මම කියලා දුන්නා මාකට් එකේ මේන් ට්‍රෙන්ඩ් එකේ එන පුල් බෑක් ක්ලාස් පුල් බෑක් පොයින්ට් එක තමයි ඉන්ටර්නල් පුල් බෑක් පොයින්ට් එක තමයි අපි බලන්න ඕනේ බ්‍රේක් අවුට් කරනවද කියලා. හරි. එහෙනම් අපිට දැන් පුල් බෑක් පොයින්ට් එක විදිහට අපිට මාක් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පොයින්ට් එක. එතකොට ඔන්න මේක බ්‍රේක් කරොත් හරි ටච් කරොත් හරි අපි මොකද්ද මුලින්ම මාක් කරන්නේ? මේන් ස්ට්‍රක්චර් එකේ අපේ ලාස්ට් ලෝ පොයින්ට් එක අපි කන්ෆර්ම් කරගන්න තමයි මෙන්න මේ පුල් බෑක් එක බ්‍රේක් කරනකම් බලන් ඉන්නේ. ඊට පස්සේ අපි ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියලා බලමු. හරි ඉතින් මම මෙතනදී මේක ක්ලියර් කරගන්නම්. ඉතින් අපේ පුල් බෑක් පොයින්ට් එකක් වෙන්නේ මෙන්න මෙතන පොයින්ට් එක. ඉතින් අපි බලමු ඉන්ඩිකේටර් එක තියෙන කට්ටිය ඔයාලා පොඩ්ඩක් බලන්න chart එකේ. ඔයාලට ඇනලයිස් කරන්න දෙයක් නැහැ. ඇනලයිස් එක ඔටෝ වෙනවා. ඉතින් අනික් කට්ටිය බලන්න මම මේ කියන දේවල් ගැන හරිද කියලා. හරි ඉතින් ඔන්න මාකට් එක ලස්සනට තාම ලෝ පොයින්ට් එකක් අපිට කන්ෆර්ම් හදලා නැහැ. ඉතින් අපි තව ටිකක් බලන් ඉමු. හරි මාකට් එකේ මොකද වෙන්නේ කියලා තාම නැහැ. හරි මෙතනදී ඔන්න ඊළඟට මේ තියරි එකේදී අපි හොඳටම දන්නවා මම කිව්වා මාකට් එකේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් හද තමයි මාකට් එක මේන් ස්ට්‍රක්චර් එකේ කන්ටිනියු වෙන්නේ කියලා. එතකොට මෙතනදී ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් විදිහට ඊළඟ අපේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ පුල් බෑක් එක විදිහට අපිට ඉන්ඩිකේටර් එකේ ලස්සනට මෙන්න මේ පොයින්ට් එක අපිට කන්ෆර්ම් කරලා දීලා තියෙනවා. මෙන්න මේ පොයින්ට් එක අපේ කන්ෆර්ම් කරලා දීලා තියෙනවා. එතකොට දැන් අපේ මේන් ස්ට්‍රක්චර් එක කන්ෆර්ම් වෙන්න නම් ඉස්සෙල්ලා නම් අපේ මේ පොයින්ට් එක බ්‍රේක් අවුට් වෙන්න ඕනේ. හැබැයි දැන් අපේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක කන්ෆර්ම් වෙන්න නම් මෙන්න මේ පොයින්ට් එක තමයි බ්‍රේක් අවුට් කරන්න ඕනේ. එතකොට මෙතනදී බ්‍රේක් අවුට් කරොත් එහෙම අපි දන්නවා මාකට් එකේ ලෝ පොයින්ට් එකක් ක්‍රියේට් කරලා ඉවරයි කියලා. ඉතින් ඔන්න සරලවම ඔයාලට ඔටෝ ඇනලයිස් වෙන නිසා ඔයාලට බලන්න විතරයි තියෙන ස්ට්‍රක්චර්ස් ටික බලන්න විතරයි තියෙන. අයිඩෙන්ටිෆයි කරගත්තා නම් ගොඩක්ම ලේසි වැඩේ අල්ලගන්න ටක්. ඉතින් අපි බලමු මාකට් එකේ කොහොමද කන්ෆර්ම් කරනවද කියලා මේ පොයින්ට් එක ප්ලේ කරමු. අපි රීප්ලේ මූඩ් එක ප්ලේ කරමු. හරි දැන් මොකද කරේ? මාකට් එකේ මෙතන IDM පොයින්ට් එකක් කන්ෆර්ම් කරලා ඉවරයි. මේ වෙනකොට IDM පොයින්ට් එකක් කන්ෆර්ම් කරලා ඉවරයි. අපි දැන් දන්නවා මාකට් එකේ මේන් ස්ට්‍රක්චර් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ආවේ. අපිට මාකට් එකේ තවත් ඉස්සරහට අපි ට්‍රේඩ් කරනවා නම් බයි පැත්තට නෙමෙයි ට්‍රේඩ් කරන්න ඕනේ. මෙන්න මේ සෙල් පැත්තේ තියෙන මෙන්න මේ ලෝ පොයින්ට් එක ටාගට් කරලා අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් චේන්ජ් වුණාට පස්සේ අපි එන්ට්‍රි එකක් ගන්නවා මෙන්න මේ අපේ ලාස්ට් ලෝ පොයින්ට් එක කන්ෆර්ම් කරගෙන. ඉතින් දැන් නම් සරලව තේරෙනවා ඇති. හරි අපි බලමු දැන් ඉන්ටර්නල් ස්ට්‍රක්චර් දැන් IDM එකක් හැදුනට පස්සේ මම කියලා දුන්නා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක පටන් ගන්නවා කියලා. එතකොට මේක අපේ කවුන්ටර් ට්‍රේඩ් එකක්. ඒ කියන්නේ පුල් බෑක් ට්‍රේඩ් එකක් වෙනවා. මෙන්න මේක මේ යන ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක. අපි බලමු ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් පටන් ගන්නවද කියලා. හරි. ඔන්න ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ පුල් බෑක් පොයින්ට් එක දුන්නා. ඔයාලට අප් ට්‍රෙන්ඩ් එකේදී කියලා දුන්නා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් අවුට් කරන පළවෙනි පොයින්ට් එකෙන් අපිට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටර්නල් චොච් එකක් දුන්නොත් එහෙම අපිට ඊළඟ පොයින්ට් එකෙන් කන්ෆර්ම් කරගන්න පුළුවන් අපේ ලෝවර් හයි පොයින්ට් එකක් ක්‍රියේට් කරලා ඉවරයි කියලා. ලෝවර් හයි පොයින්ට් එකක් ක්‍රියේට් කරාට පස්සේ ඔන්න අපිට ඊළඟට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් පල්ලෙහා තියෙන ලෝ පොයින්ට් එක කන්ෆර්ම් කරගෙන. ඉතින් මෙතනදී මල්ටි ටයිම් ෆ්‍රේම් වලට යන්න දෙයක් නැහැ. සේම් ටයිම් ෆ්‍රේම් ඔයාලට ඇනලයිස් එක ගහගෙන කන්ටිනියු කරන්න පුළුවන්. අපි බලමු ඉන්ටර්නල් IDM එකක් ටච් කරනවද කියලා. හරි.
ඉතින් ඔන්න ෆස් පොයින්ට් එක විදිහට අපිට මෙතන ෆස් ඉන්ටර්නල් IDM එකක් කන්ෆර්ම් වුණා. කන්ෆර්ම් වුණාට පස්සේ මොකද කරේ? මාකට් එක කන්ටිනියු කරා. එතකොට මෙතනදී කන්ටිනියු කරොත් අපි මොකද්ද එතනදී මාක් කරනවා කිව්වේ? BOS එකක් විදිහට ඔන්න ඉන්ටර්නල් BOS එකක් විදිහට මෙතනදී මාක් කරගන්න පුළුවන්. ඉතින් ඉන්ඩිකේටර් එකේ මාක් කරලා දෙනවා අනික් කට්ටිය අයිඩියා එකක් ගන්න. ඉතින් අපේ මෙතන ඉන්ටර්නල් IDM එකක් වුණාට පස්සේ කන්ටිනියු කරොත් එහෙම අපි ඔතනට ඉන්ටර්නල් BOS එකක් විදිහට තමයි මාක් කරන්නේ. හරි, ඊට පස්සේ ඔන්න දැන් BOS එකක් වුණා කියන්නේ අපේ මොකද්ද? මාකට් එකේ මේන් ස්ට්‍රක්චර් එක කන්ෆර්ම් කරන්න ඉන්ටර්නල් චොච් එක බලන්න පුළුවන්. එතකොට මෙතන ඉන්ටර්නල් චොච් එකක් බලනවා කියන්නේ මෙතන මාකට් එකේ ඉන්ටර්නල් චොච් එකක් බලනවා කියන්නේ බ්‍රේක් අවුට් කරලා අපේ මේන් ට්‍රෙන්ඩ් එකේ lower high point එක කන්ෆර්ම් වෙනවා. lower high point එක කන්ෆර්ම් වුණා කියන්නේ අපිට මොකද කරන්න පුළුවන්? ට්‍රේඩ් කරන්න පුළුවන් ලස්සනට sell point එක දක්වා. ඉතින් ඔන්න සරලවම ට්‍රෙන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරගත්තා නම් මාරම ඊසි. ඉතින් ඔයාලා ඔච්චර ලොකුවට ඇඩ්වාන්ස් හිතුවත් මේක හරියට ට්‍රෙන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා නම් ට්‍රේඩ් කරන්න ඊසි. අපි බලමු එහෙනම් මෙතනදී මොකද වෙන්නේ කියලා chart එකේ. හරි. දැන් අපි ඔන්න ඉන්ටර්නල් චොච් එක අපිට මාක් කරලා දීලා තියෙනවා ඉන්ඩිකේටර් එකෙන් ලස්සනට. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා මාකට් එක. හරි. මෙතනදී තව ඉන්ටර්නල් IDM එකක් කන්ෆර්ම් කරලා තියෙනවා මාකට් එක උඩට යනවා කියලා. යනවා නම් මාකට් එක මෙතනට වෙනකන් ටාගට් කරන්න ඕනේ. එතකොට මෙතනදී සරලව ඔන්න සබ් ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. ඉතින් ෆස්ට් වීඩියෝ එකේදී මම මේක කතා කරා. ඉන්ටර්නල් IDM එකක් හැදුනට පස්සේ තමයි සබ් IDM එකක් හැදෙන්නේ. සබ් IDM එකෙන් අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් අපිට ඉන්ටර්නල් එකේ ට්‍රේඩ් කරනවා නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ සීරීස් එක මුලින් ඉඳලම බලනවා නම් ඔයාලට ටක් ගාලා මේවා ගැන ලොකු අයිඩියා එකක් තියෙන්න ඕනේ. හරි, අපි බලමු. දැන් අපි බලන්නේ ඉන්ටර්නල් චොච් එකන්නේ. හරි. ඉතින් ඔන්න සරලවම ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක බ්‍රේක් අවුට් කරලා තියෙන්නේ guys. දැන් මම මෙතනදී ඔයාලට කිව්වා BOS එකක් හරි චොච් එකක් හරි බ්‍රේක් අවුට් වෙනවා නම් කැනල් බොඩි එකකින් බ්‍රේක් අවුට් වෙන්න ඕනේ කියලා. හරි, දැන් මෙතනදී මම ඔයාලට මේකත් සරලව පැහැදිලි කරන්න. මාකට් එකේ අපේ ඉන්ටර්නල් චොච් පොයින්ට් එක විදිහට අපිට මුලින්ම මාක් කරලා තිබුණේ මේ පොයින්ට් එක. හැබැයි මාකට් එකේ මේ පොයින්ට් එක මොකද කරේ? මාකට් එකේ මේ පොයින්ට් එක වික් එකකින් තමයි බ්‍රේක් කරලා තියෙන්නේ. එතකොට මේකට අපි කියනවා ලික්විඩිටි ස්විප් එකක් කියලා. මේක ගැන මම ඉස්සරහ වීඩියෝස් වලදී කතා කරන්නම්. ඉතින් මෙන්න මේ පොයින්ට් එකක් ඔන්න ඔය විදිහට වික් එකකින් බ්‍රේක් කරොත් එහෙම අපි කොයි වෙලේකවත් BOS එකක් එහෙම නැත්නම් චොච් එකක් විදිහට මාක් කරන්නේ නැහැ. ඉතින් මාකට් එකේ කොයි වෙලේ හරි කැනල් බොඩි එකකින් බ්‍රේක් අවුට් එකක් දුන්නට පස්සේ විතරයි අපි ඕක චොච් එකක් විදිහට මාක් කරන්නේ. එහෙම නැත්නම් BOS පොයින්ට් එකක් විදිහට මාක් කරන්නේ. ඉතින් ඔන්න ඒක තමයි මෙතනදී මේ ඉන්ඩිකේටර් එකේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔටෝ ඇනලයිස් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි සරලම දේ. ඔයාලට ඇනලයිස් කරන්න දෙයක් නැහැ. එතකොට මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මාකට් එකේ ලික්විඩිටි අරගෙන තියෙනවා. ඊට පස්සේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වුණා කියලා කන්ෆර්ම් කරන්නේ මෙන්න මෙතන මේ කැනල් එකේ. කැනල් බොඩි එකකින් බ්‍රේක් අවුට් වුණාට පස්සේ තමයි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වුණා කියලා අපි මාක් කරන්නේ. හරි. දැන් මෙතනදී දැන් අපි දන්නවා මේන් ස්ට්‍රක්චර් එක කොයි පැත්තට තියෙන්නේ? සෙල් මූව්මන්ට් එකේ තියෙන්නේ. අපි මේන් ස්ට්‍රක්චර් එක කන්ෆර්ම් කරගත්ත මෙතනින් IDM එකක් බලලා. එතකොට මෙතන ලෝ පොයින්ට් එක කන්ෆර්ම්. දැන් අපි දන්නවා මෙතන ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් හැදුණා. එහෙම නැත්නම් චොච් එකක් හැදුණා. දැන් අපි මාකට් එකේ එන්ට්‍රි එකක් අපිට බලන්න පුළුවන්. මෙන්න මේ ඒරියා එකෙන් එන්ට්‍රි එකක් බලන්න පුළුවන් මේන් ස්ට්‍රක්චර් එකේ ලෝ පොයින්ට් එකට වෙනකන්. ඉතින් ඔන්න සරලව මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් මේකේ එන්ට්‍රි එක ගන්න විදිය ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. අද ස්ට්‍රක්චර් එක කොහොමද කන්ෆර්ම් කරගන්නේ ගැන තමයි අපි වීඩියෝ එකේදී කතා කරේ. ඉතින් අපි චුට්ටක් ප්ලේ කරලා බලමු. මෙතනදී මොකද්ද වෙන්න ඕනේ? අපි දැන් දන්නවා ඉන්ටර්නල් IDM එක ටච් වෙන්න ඕනේ කියලා. ඉන්ටර්නල් IDM එක ටච් වුණාට පස්සේ අපිට මෙන්න මේ පැත්තේ තියෙන මොකක් හරි හේතුවක් බලලා ඉවර වෙලා එන්ට්‍රි එකක් කැච් කරන්න පුළුවන් සෙල් මූව්මන්ට් එකට. ඉතින් සරලව
ඔය ටික තමයි තියෙන්නේ. SMC වලදී ඇඩ්වාන්ස් පාත් එකේ ඔයාලා හරියට ඉගෙන ගත්තා නම් මේක ටක් ගාට අල්ලගන්න පුළුවන්. හරි. අපි බලමු මාකට් එකේ මොකද වෙන්නේ කියලා ප්ලේ කරලා. හරි. ඉතින් මෙතනදී ඔන්න ඉන්ටර්නල් IDM එක ටච් කරලා තියෙනවා. මේ පොයින්ට් එකෙන් මම ඔයාලට ක්ලියර් කරලා පෙන්නන්නම්. හරි. මේ පොයින්ට් එකේදී ඔන්න ඉන්ටර්නල් IDM එක ටච් කරාට පස්සේ මාකට් එක මොකද වුනේ? හරියටම පුල් බෑක් එකක් ඇවිල්ලා මෙතනින් චොච් එකක් දුන්නා. ඉන්ටර්නල් IDM එක ටච් කරා. ඊට පස්සේ මාකට් එක අප් වුණා. ඊට පස්සේ ආයි කොහෙටද යන්නේ? මාකට් එකේ මේන් ට්‍රෙන්ඩ් එක වෙනකන් අපිට ටාගට් කරන්න පුළුවන්. ඉතින් සරලව ඔන්න ඔයාලට පැහැදිලිව තේරෙනවා ඇති කියලා මම හිතනවා. හරි. අපි බලමු ප්ලේ කරලා. හරි guys. ඉතින් ඔන්න දැන් නම් මං හිතන විදිහට ඔයාලට සරලව මේක ගැන අයිඩියා එකක් යන්න ඇති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එන්ට්‍රි එකක් ගන්න SMC advanced path වලදී. ඉතින් මේකට multi time frame analyze කරන්න දෙයක් නැහැ. same time frame එකේ ඉඳලා analyze කරගෙන යන්න පුළුවන්. කිසිම issue එකක් නැහැ. ඉතින් ඔයාලා manual analyze කරන එක්කෙනෙක් නම් චුට්ටක් මාකට් එකට යන්න ඔයාලට ගිහිල්ලා pull back points ඒ වගේම මම මේ කියලා දුන්නේ ස්ට්‍රැටජි එකකින් ඉන්ටර්නල් IDM එක එතකොට මේන් IDM එක සබ් IDM එක කන්ෆර්ම් කරගත්තොත් එහෙම ඔයාලට මේක කන්ටිනියු ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු ලික්විඩිටි ස්විප් එකක් කියන්නේ මොකක්ද කියලා. අපි දැන් ස්ට්‍රක්චර්ස් ගැන කතා කරා. ඒ වගේම තමයි අද කොහොමද හයස් හයි පොයින්ට් එකක් හය ලෝ පොයින්ට් එකක් එතකොට ඉන්ඩියුස්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු ලික්විඩිටි ස්විප් එකක් කියන්නේ මොකක්ද කියලා. මම ඉක්මනටම ඊළඟ වීඩියෝ එකත් ඔයාලට අප්ලෝඩ් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා ඉන්ඩිකේටර් එක බයි කරන්න කැමති නම් ඔයාලට පුළුවන් sharespark.vip කියන මගේ වෙබ්සයිට් එකට යන්න. එතනදී ගිහිල්ලා වෙලා ඔයාලට ඉන්ඩිකේටර් එක බයි කරලා ඇක්සස් ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට මේ ස්ට්‍රැටජි එකම ඔටෝ ඇනලයිස් වෙනවා. ඉතින් ඇනලයිස් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට තියෙන්නේ හරියට කන්ෆර්මේෂන් ටික බලලවිල්ලා ට්‍රේඩ් එකක් කැච් කරන්න විතරයි. ඉතින් SMC ඇඩ්වාන්ස් තියරි එකම මෙතනදී ඔටෝමැටිකලි ඇනලයිස් වෙන්න තමයි මම මේක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට ඇක්සස් ගන්න පුළුවන් ඉතාම සරලව. ඉතින් කැමති කට්ටියට ඔන්න මගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් sharespark.vip කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඇක්සස් ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම good luck.